හැමෝටම සුබ දවසක්. අද සීනීට මග වැඩසටහනින් අපි ඔයාලට ගෙනාවේ නිවැරදිව වීසා ඇප්ලයි කරන්න නම් අත්‍යවශ්‍ය වන ලිපි ලේඛන මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම අපට අවශ්‍ය වන ලේඛන දෙකක් ගැන අද අපි කතා කරනවා. 1. පෞල් පසුබිම් වාර්තාව. 2. පොලිස් වාර්තාව. මුලින්ම අපි කතා කරමු පෞල් පසුබිම් වාර්තාව ගැන. ඉතින් මොකද්ද මේ පෞල් පසුබිම් වාර්තාව කියන්නේ? ඔයා විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ග්‍රාම නිලධාරීන් යටතේ අනිවාර්යයෙන්ම ලබා ගත යුතු ලියවිල්ල තමයි පෞල් පසුබිම් වාර්තාව කියලා කියන්නේ. ඉතින් මේ ලියකියවිල්ල වැදගත් වන්නේ තමන් විදේශගත වුණාට පස්සේ තමන්ගේ දරුවන්ගේ රැකවරණයට වගේම පවුලේ අනිත් සමාජිකයන් ගැන තහවුරු කර ගැනීමක් විදිහටයි. ඊළඟට අපිට අත්‍යවශ්‍යම ලේඛනයක් තමයි පොලිස් වාර්තාව කියන්නේ. ඔයා කුවේට් සෞදි වගේ රටකට විදේශගත වෙනවා නම් පොලිස් දෙපාර්තමේන්තුව හරහා මෙම ලේඛනය ලබා ගැනීම අනිවාර්යයි. ඉතින් ඇයි මේ පොලිස් වාර්තාව නැත්නම් පොලිස් රිපෝට් එක ගන්නෙ? ඔයාලට ලංකාවේදී කිසිම අපරාධයක් හෝ නඩුවක් නැති බව තහවුරු කරන්නයි මේක ගන්නෙ. ඇත්තටම විදේශගත වෙනවා කියන එක ඉතා විශාල ක්‍රියාවලියක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙම ක්‍රියාවලියේ සෑම අධ්‍යයනයක්ම ඉතා පැහැදිලිව සෑම සති දෙකට වරක්ම සීනීට මග වැඩසටහන ඔස්සේ ඔබට ගෙන එන්න. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අද අපි සමුගන්නවා. මේ වගේ දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.